වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඇති පොරොන්දු වලින් 239ක් කැබිනට් පත්‍රිකා 216ක් කරහා ඉටු කිරීමට ගත වූ මාස 6ක කාලය තුල මුල පුරා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා. වත්මන් ආණ්ඩුවේ මාස 6ක ශේෂපත්‍රයේ දෙස ආපසු හැරී බැලීමක් යනමයින් මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතාම ප්‍රශස්ත ඉතාම අලංකාරවත් ප්‍රතිපත්ති ප්‍රකාශන අපි පහුගිය දශක ගණනාවක් පසු කළා. ඒ ඕනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ක්‍රියාත්මක වුණා නම් සම්පූර්ණම මේ රට මේ මොහොතේ මේ වර්තමාන ආණ්ඩුව ගේන ලස්සන රටක් ලස්සන ජීවිතයක් අපිට මීට හුඟක් කාලයකට කලින් ලැබෙන්න තිබුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හොඳයි. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඒවා සකස් කරන මොහොතේවත් බලයටපත් වුණාට පස්සේවත් අපි දැක්කේ නැහැ. සම්පූර්ණයෙන්ම මාසයෙන් බලාපොරොත්තු වෙන්න බෑ අවුරුදු 5කට දීලා තියෙන කටයුතු. ඕවරෝල් මොනිටරින් එටියට අපිට කියන්න පුළුවන් වෙන්නේ 1333ක් තියෙනවා මේකේ තියෙන ප්‍රොමිසස් කියන එක. ඒකෙන් 239ක් වගේ ප්‍රොමිසස් ටික කැබිනට් පත්‍රිකාව 216 තුලින් ටච් කරලා තියෙනවා. පොරොන්දු 25ක් අඳුනාගෙන තියෙනවා. කැබිනට් එකටත් ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව බජට් එකටත් බලලා තියෙනවා. අනතුරුව විද්වත් මණ්ඩලයේ කතිකාවක්ද පැවැත්වුණා. ජනාධිපති ට්‍රම්ප්ගේ ආපු අභියෝගයේදී ලබාගත්තු ජයග්‍රහණය සමත් වුණා ඒ මට්ටමින් ගන්න ඉතාමත්ම සාධනීය තත්ත්වයක්. පළවෙනි මාස 6 ගත්තොත් ආර්ථිකමය පැත්තෙන් ඕන් වැරදි දෙයක් සිදු කළා නෑ. මම හිතන්නේ අභියෝගය තමයි ක්‍රිකට් මැච් එකක් වගේ ඕවර 5 තමයි පවර් ප්ලේ එක මේ T20 ගේම් එකේ. පළවෙනි මාස 3 කරන රිෆෝම්ස් නැත්තම් ප්‍රතිසංස්කරණ තමයි ඉතුරු මාස ටිකට රැඳිලා තියෙන්නේ. පළවෙනි මාස 3 මට හිතෙනවා තව 6 පහරවල් 2-3ක් ගහගන්න තිබුණා කියලා. දෙවැනි එක තමයි ආර්ථිකය වර්ධනය කරන ප්‍රතිපත්ති ගන්න මේ කාලේ. මේක T20 තරගයක් නිසා මේකෙදි පාරවල් ටිකක් ගහන්න ඕනේ. මොකද අපිට ණය ගෙවීම සම්බන්ධයෙන් ලොකු අභියෝගයක් එනවා ඉස්සරහට. ජනාධිපති ක්‍රමය අවුසි කරනවා කියන්නේ. මොකද ජනාධිපති ක්‍රමයට එක්ක බද්ධ වෙච්ච ගොඩාක් දේවල් මේ සමාජයේ තියෙනවා. ජාතීන් එකතු කරන්න ඇත්තටම ජනාධිපති ක්‍රමය අවශ්‍යයි දැනට. මගේ මතය. ඒ වගේම ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දෙන්න ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. ඒ නිසා ජනාධිපති ක්‍රමය ක්ෂණික රූල්ස් වගේ වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම හිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් මේ ආර්ථික අර්බුදය නිසා ඖෂධ ආනයනය කිරීමට බැරි වීම ඒව විතරක් නෙවෙයි. තදබල ලෙස දූෂණය තිබුණා අපි දන්නවා. මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී දැන් ඒක හොඳටම නතර වෙලා තියෙනවා. අපි රජයට සම්පූර්ණයෙන්ම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. නමුත් ප්‍රමුඛතාවයේ දීමේදී ගැටලුවක් තියෙනවා. මහා භාරතයේ තියෙනවා රජු අභිෂේකයේදී ප්‍රතිඥාවක් දෙනවා ජනතාව රකින්න. ඒ ප්‍රතිඥාව රකින්න නැත්නම් ඒ පාලකයාට ශ්වේව උන්මාද ආතුරා පිස්සු බල්ලෙකුට වගේ පහර දීලා මරලා දාන්න ඕනේ කියලා. අද එහෙම නෙවෙයි ලෝකේ ශිෂ්ට සම්පන්නයි. මේ රටේ ප්‍රජාව අපේක්ෂා කළා පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි කියලා. අපි විශ්වාස කරනවා සැලකියුතු ප්‍රමාණයකින් ඒකට සාධනීය ප්‍රවේශයක් ගන්න රජයේ හැටියට අපි සමත් වුණා කියලා. යම් අතපසුවීම් අඩුපාඩු අපි අතින් වෙලා ඇති. අපිට දේශපාලනයේදී ලොකු අත්දැකීම් තිබුණේ නැහැ. හැබැයි අපට ලොකු උවමනාවක් තිබුණා මේ රට වෙනස් කරන්න අවශ්‍යයි කියන